කපුකමට එහාගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. සුබ දවසක්. ඒ වගේම සුබ නැකතක්. බොහොම ආදරයෙන් ඓතිහාසික ඇතුගල් පුරවරයට නායකප් කියන ඒ වගේම බොහොම සංස්කෘතිකම වෙන්ම ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාවේ විශාලතම බස් නැවතුම් පොළ පිහිටලා තියෙන ඒ වගේම එකම ප්‍රදේශයක රාජධානි 4ක් පිහිටලා තියෙන ලංකාවේ කුරුණෑගල වයඹ පළාතේ විතරයි. ඒ වගේම කියන්න ඕනේ උතුම් වූ 550 ජාතක පොත ග්‍රන්ථාරූඪ උනේත් කුරුණෑගල යුගයේ ඓතිහාසික ඇතුගල් පුරවරේ. ඉතින් ඔබ දිනක කුරුණෑගල ඇවිල්ලා තිබෙනවා නම් ඔබ කොහෙන් ආවත් ඔබට විරාජමානව දිස්වෙන බොහොම බෞද්ධාලම්න ප්‍රීතියෙන් වැඩ හිඳින බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ ඊටාම ඕනෑකමින් බලන්න පුළුවන් සහ බොහොම කෘෂිකර්මාන්තයට පදනම් වුණ සියලුම ආගම් සියලුම ජාතීන් බොහොම සංහිඳියාවෙන් ජීවත් වෙන සොඳුරු පළාතක් තමයි කුරුණෑගල කියලා කියන්නේ. ඉතින් අපිත් කුරුණෑගල වීම මහත් ආඩම්බරයක්. මේ කතාව ගොඩනගන්නේ අපි හොයාගෙන එක දවසක් එනවා ආදරණීය අම්මයි තාත්තයි අපේ කාර්යාලයටම. බොහොම වැදගත් මිනිස්සු, අනුස්සගම තියෙන මිනිස්සු. ඉතින් තමන්ගේ එකම දියණියට, තමන්ගේ වැඩිමහල් දියණියට ඕස්ට්‍රේලියාවේ සේවය කරන ඇයට බොහොම වැදගත් ගුණයහපත් කඩවසම් පුතෙක් හොයලා දෙන අරමුණෙන්. ඉතින් ඒහා එක්ුණ ඒහා බැඳුණු මොහොතත් එක්ක අපි තීරණය කරා කේසිරි මංගල පියස බොහොම ආදරයෙන් ඇයට ගැලපෙන මනාලය හොයලා දෙන ඒ මහත් වූ බාරදුර කටයුතු බාර ගන්න. ඉතින් අපි මෙතනදී ආදරණීය අම්මයි තාත්තයි ඊටාම ඕනෑකමින් ආදරෙන් මතක් කරනවා වීඩියෝ එකට යන්න කලින් 10.885 බොහොම සුන්දර අධ්‍යාපනයක් තියෙන බොහොම ලස්සන දියණියක් ඒක මතක් කරන්න ඕනේ. අපි යමු තොරතුරු වලට සුබ මංගලම් කියලා. වර්ෂ 2000 ජනවාරි මාසේ 31 තමයි ඔන්න උපන්දිනේ සිද්ධ වෙන්නේ. 2000 ජනවාරි 31 දැන් අපිට 2008 අච්චන මංගලයෝචනා එන්න පටන් අරන් තියෙනවා. අපි නොහිතුවට 2000 ඉපදුන කෙනෙක් මේ වෙද්දී අවුරුදු 25 ලබලා ඉවරයි. ඉතින් දවසින් දවස මිනිස්සු වයසට යනවා. ඉතින් ඊටාම ඉක්මන විවාහ මංගලයෝජනා සාර්ථක කළ යුතුයි 90 ගණන් වල අයගේ. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. වයස අවුරුදු 25යි බොහොම සුන්දර රූපයක්, බොහොම ලස්සන දියණියක්. ඒ වගේම තමයි ලග්නය මේෂ. විශේෂ කාරණා තමයි උස අඩි 5යි අඟල් 6ක් වෙනවා. ඉතින් බලාපොරොත්තු වෙන්නේ 5යි 8 5යි 9 5යි 10 කියන වගේ උස පිරිමි ළමයෙක්ට තමයි විශේෂම අපි සැලකිලිමත්කමක් දක්වන්න ඕනේ. බොහොම වැදගත් අධ්‍යාපනයක් තියෙන ඕස්ට්‍රේලියාවේ ගවර්න්මන්ට් ජොබ් එකක් කරන. ඒක ආයෙත් කියන්න ඕනේ ඕස්ට්‍රේලියාවල ගවර්න්මන්ට් ඕස්ට්‍රේලියාවෙත් රජයේ රැකියාවක් කරන දියණියක්. අම්මයි තාත්තා ඉන්නවා, සහෝදරියක් ඉන්නවා. ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් ඒකත් මතක් කරන්න ඕනේ. තාත්තා විශ්‍රාමික වැදගත් රැකියාවක්, අම්මා විශ්‍රාමික වැදගත් රැකියාවක් කරපු බොහොම වැදගත් පවුල් පරිසරයක්. බලාපොරොත්තු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් විශේෂයෙන්ම ගොඩක් හොඳයි. නැත්නම් ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඒ යන්න පුළුවන් අධ්‍යාපනයක් තියෙන වැදගත් උස අඩි 5යි 8 5යි 9 5යි 10 වගේ වෙන පුතෙක්ට මේක ගොඩක් වැදගත් වේවි. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ තමන්ගේ පුතා ඕස්ට්‍රේලියාවේ ඉන්න පුතාට ඕස්ට්‍රේලියාවෙන්ම දුවෙක් හෙව්වා නම් මේ තමයි මංගල යෝජනාව. සියලුම තොරතුරු අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා කතා කරන්න. අපි කැමති උදව් කරන්න. ඉතින් ලංකාවේ කේසිරි මංගල පියස මේ තාක් ඉතිහාසයේ වැඩිම විදේශගත මංගල යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් වැඩිම ප්‍රේක්ෂක ජනතාවක් පාරිභෝගික ජනතාවගේ හදවත් දිනා ගනිමින් ඒ වගේම තනිකඩ මිනිස්සු එකතු කරමින් යන ගමනට ආශිර්වාදයක් ශක්තියක් වෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් තවත් මෙවැනි සොදුරු වීඩියෝ එකක් අරගෙන එන්නම් ආලින්දයට channel එක subscribe කරලා තියන්න. මේ තමයි කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසිරි මංගල පියස. තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා. ආයුබෝවන්. ආයුබෝවන්. සුබ දවසක් ඔබට. කේසරි මංගල පියස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ තවමත් තනියමද? දැන් වයසත් හරි වගේ. ගෙදරිනුත් බනිනවා තමයි. ඔයාට ඕනේ යාමද? එයාව හොයලා දෙන්නම්. කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. විස්තර ඔක්කොම කියන්නම්. 076යි 49යි 59යි 317. වෙලව හන්දියා. තෙරුවන් සරණයි.